ආයිබෝවන් මම රවීන්ද්‍ර විජේසේකර රවි PCB ආයතනයේ 2026 වෙසක් වලට තොරණ වලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතා හොඳ PCB සමූහයක් මේ දැන් ඔබට පෙන්වන්නේ මේ PCB සමූහය. මේක ඇවිල්ලා මේ ඩ්‍රයිවර්ස් වගේක් තියෙන්නේ. මේකේ රිලේ වැඩ කරන්න පුළුවන්, ට්‍රාන්සිස්ටර් වැඩ කරන්න පුළුවන්, ඊළඟට ට්‍රැක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ AC ෆ්ලෑෂ්, DC ෆ්ලෑෂ්, ඒකට බුදුරැස්වල වලට, 3 wheel වලට හැම දෙයකටම මෙන්න මේ කියන සමූහයෙන් මොකක්ද කොටසක් අරගෙන ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙතෙක් ලැබී නැති මෙන්න මේ දිග පතිය ගත්තම මේක ඔයගලන්ට යන්න පුළුවන් අවුට්පුට් 256ක් යනකම්. ඒකට මේ වගේ අපේ කැලි සෙට් කරගෙන ඉදිරියට යට හැකියි. මේකේ මේ ගත්තම මේ තියෙන්නේ ඉතාලම කුඩා එක අවුට්පුට් 5. මේක රුපියල් 550යි. ඊළඟට මේ තියෙන්නේ විශාල මේක අවුට්පුට් 32. මේ අවුට්පුට් 32 3500. එතකොට 550යි 3500 අතර තමයි අපි මේ ඔක්කොම විකුණන මේ මිල ගණන් තියෙන්නේ. එතනින් උඩට නෑ. දැන් සමහර අය මේක විකුණනවා මේ 32 එක විකුණන රුපියල් 25000ට. ඒක නිසා මේ ඒවට සාපේක්ෂව ඉතා අඩු මුදලක් මේවා ක්‍රියා කරන්නේ කොහොමද? මේවා ප්‍රයෝජනය ගන්න කොහොමද කියන එක දැන් ඕගලන්ට මම පෙන්눔 කරනවා. එහෙනම් ඒ ගැන බලන්න. ආයිබෝවන් මේ තමයි රවි PCB ආයතනයෙන් 2026 වෙසක් එකට ඉදිරිපත් කරන කන්ට්‍රෝලර් සමූහය. මේකෙන් ඔයගලන්ට සම්පූර්ණ තරංග කලාවේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් කන්ට්‍රෝලර්ස් හදලා දාලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනියටම ගන්න පොඩි නැනෝ කන්ට්‍රෝලර් එක අවුට්පුට් 5. මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් පින් 4ක් තියෙනවා. අවුට්පුට් 5යි 2T IC එක ප්‍රීසෙට් එක ඒ විදිහට වැඩ කරන්නේ. මේකට ට්‍රාන්සිස්ටර්ස් දාලා ඕගලන්ට පුළුවන් ටයිමර්ස් පොඩි වැඩ පොඩි බුදුරැස් වලලු ඒවට පාවිච්චි කරන්න. විශේෂයෙන්ම 3 wheel වල තියෙන අයිටම් වල ටේල් එක යවන්න හැම දෙයකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතා අඩු මුදලක් නේ රුපියල් 550යි. මේ PCB එක පොඩි ඇඟිලි ප්‍රූෆ් දෙකක් තරම් එකක්. අපි යනවා ඒකෙම ලොකු එකට. ඒකෙම ලොකු එක කියන්නේ එකම සර්කිට් එක, එකම කන්ට්‍රෝල් එක. හැබැයි මේකට රිලේ සම්බන්ධ කරලා තියෙනවා. මේක අපි කියනවා මේකට 3 in 1 කියලා. 3 in 1 කියන්නේ එකෙන් වැඩ තුනක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගත්තාන් පස්සේ මේකට ට්‍රාන්සිස්ටර් සම්බන්ධ කරන්න පුළුවන්, බෝඩ් එකට රිලේ සම්බන්ධ කරන්න පුළුවන්, ඊට පස්සේ ට්‍රැක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ දෙකම තුනම පාවිච්චි කරලා මේකේ මේ ක්‍රියාකාරීත්වය ගන්න පුළුවන්. මේක ගොඩක් මේ තොරන් වල සහ මේ අවුට්ලයින් දුවන්න ඊළඟට අපිට පුළුවන් මේකේ අර වෙසක් කූඩු වල පාට මාරු කරන්න මේක හොඳ කන්ට්‍රෝලර් එකක්. මේක වෙන්නේ රුපියල් 1000යි මේකේ PCB එක. එතකොට මේකත් ලබා ගන්න පුළුවන් අපි ගාව. ඊළඟට අපි යනවා ඒකෙම 12 way එකකට. මේකේ අවුට්පුට් 12ක් එනවා. අවුට්පුට් 12ට ට්‍රාන්සිස්ටර් දාන්න පුළුවන්, MOSFET දාන්න පුළුවන්. මේකත් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඕගොල්ලන්ටම. මේකේ තියෙන රවි LED හයිටෙක් කියන software එක අපි ඒගොල්ලන් නොමිලේ ලබා දෙනවා. මේකේ හොඳ වැඩ ටිකක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඕගොල්ලන්ගේ තරංග වල, 3 wheel වල, බස් වල ඒ වැඩ වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක 12 way. ඒ 12 way එකම අපි ලොකු කරලා හදලා තියෙනවා 3 in 1 කියලා. ඒ කියන්නේ මේකට දාන්න පුළුවන් රිලේ දාන්න පුළුවන්, ට්‍රාන්සිස්ටර් දාන්න පුළුවන්, ඊළඟට ට්‍රැක් දාන්න පුළුවන්. ඒකට මේ කාඩ් එකේ රිලේ ඔක්කොම මේකටම සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන ප්‍රෝග්‍රෑම් කරන පින් ටික ඒකත් LED high-tech කියන software එකකින් ප්‍රෝග්‍රෑම් කරන්නේ. මේ කාඩ් එක වෙන්නේ රුපියල් 2000ක් වගේ ගාණක්. මේක රිලේ එකක් වල රුපියල් 100 ගාන. මේක හොඳ රිලේ එකක් ගන්න පුළුවන් අපෙන්. ඒ ටික සම්බන්ධ කරාම සාමාන්‍ය කුඩා ගානකට මේක හදා ගන්න පුළුවන්. එතකොට ඒ එක්කම දැන් අපි යනවා අපේ 32 output කියන පැත්තට. 32 output එක කියන්නේ මම මීට වසර 4කට පාර කමින් අඳුන්නා දීපු එකක්. ඒක දැන් ආයි අලුත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒකත් රවි LED high-tech කියන එකෙන් තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. පින් 4ක් තියෙනවා, preset එකක් තියෙනවා. මේක හොඳ කන්ට්‍රෝලර් එකක්. ඕගලන්ට පුළුවන් තොරණකට මේක පාවිච්චි කරලා දැනටත් තොරන් වලට ගිය අවුරුද්දේ ඉඳන් වසර ගණනාවක මේක මගේ පාරිභෝගිකව පාවිච්චි කරන කන්ට්‍රෝලර් එකක්. මේකේ තියෙනවා output 32ක්. මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට ටයිමර්ස් හදන්න, ඒ වගේම රටා හදන්න, මේ ධනරින කඩන්න හැමදේම මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ කන්ට්‍රෝල් එක ඉතා හොඳ කන්ට්‍රෝල් එකක්. මේක හරි මාකට් කන්ට්‍රෝල් එකක්. එතකොට මේකේ ගාන රුපියල් 3500ක් වගේ මුදලක් වෙන්නේ. ඒකට මේකට අපිට රිලේ සෙට් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. රිලේ සෙට් 4ක්. මේ රිලේ සෙට් එක තමයි මේ පෙන්눔 කරන්නේ. මේකේ තියෙනවා කේබල් එක. මේ කේබල් එක හරහා මේ රිලේ ටික වැඩ කරනවා. මේ රිලේ 8ක් තියෙනවා. මේකේ 1700ක් වගේ ගාණක් වෙන්නේ මේක කෑල්ල. මේ කෑලි 4ක් මෙන්න මේ
අපේ මේ 32 අවුට්පුට් එකට ඔකට සම්බන්ධ කරාම ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේ වැඩ ටික කරගන්න. ඊළඟට මේ 32 අවුට්පුට් එකේ වටිනාකම ඕක තමයි තියෙන්නේ. දැන් අපි යනවා මේ කවුරුත් මේ කතා බහ කරන මේ Bluetooth කියන ක්‍රමයට. මේ තියෙන්නේ Bluetooth වලින් වැඩ කරන මේ තව කන්ට්‍රෝල් එකක්. දැන් Bluetooth වලින් කියලා ලොකු දෙයක් කරන්න බෑ. ඉතින් ඒකේ අර පොඩි මේ දවස්වල පොඩි කික් එකක් තියෙනවා ළමයිට. ඒක නිසා ඒක මේ ඒක තමයි මම මේකට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මේ කාඩ් එක වැඩ කරන්නේ LED Blue කියන software එකෙන්. මම මේ software එක ගැන හොඳට උගන්වනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකට අපිට ගන්න පුළුවන් output 256ක්. 256ක් කියන ලොකු output ගන්න. මම හිතන්නේ තාම එක software එකක්වත් නැහැ. මේ වගේ 256ක් ගන්න පුළුවන්. අපි 256 ගන්න මේ කෑල්ල මේකට එකතු කරනවා. 8 set දිගටම එකතු කරගෙන යන්න පුළුවන් 256ක් යනකම්. මේකේ වටිනාකම තියෙන මේ LED Blue කියන software එකේ 256ක් යනකම්ම ඕගොල්ලන්ට output ටික ගන්න පුළුවන්. දිගටම software එකේ ඉඩ තියෙනවා. එතකොට මේකෙන් ගොඩක් තොරන් වල වැඩ සහ ඒ වැඩ කටයුතු ඕගොල්ලන්ගේ නිර්මාණ ශක්තිය අනුව කරගන්න පුළුවන්. එතකොට මේකේ අවුට් වලට රිලේ සම්බන්ධ කරන්න මේ කනෙක්ෂන් දාලා තියෙනවා. අවුට්පුට් එක රිලේ සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ PCB සමූහය ඕන එකක් ගත්තොත් මෙතනින් එහාට අපිට ආයි දෙන්න දෙයක් නැහැ. මොකද එකෙන් පටන් ගත්තම 256ක් අවුට්පුට් වෙනකන් අපි ළඟ එක වේරියේෂන් තියෙන හැම කන්ට්‍රෝල් එකක්ම තියෙනවා. ඒක නිසා ඔබට ලබන වෙසක් එකේදී ඉතාම හොඳ අලංකාර වැඩ කටයුතු කරගෙන හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඉතා අඩු මුදලට මම ඕගලන්ට දීලා තියෙනවා කන්ට්‍රෝල් සමූහයක්. මේ සමූහය පාවිච්චි කරලා ඕගොල්ලෝ ඉදිරි වැඩ කටයුතු කරන්න. එහෙමනම් ඔබට තෙරුවන් සරණයි.